හායි කොහොමද මම කැරල්ස් බයි අමන්තා මම මේ ළඟදී පෝස්ට් එකක් දැම්මා අපේ කැන්ඩල්ස් හදන ගෲප් එකකට ඔයාලට කැන්ඩල්ස් ගැන හදන අයට හදන්න ආසාවෙන් ඉන්න අයට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ අයට ගොඩාක් කැන්ඩල්ස් මේකින් වීඩියෝ ලංකාවේ නැහැ. නැහැ කියන්නේ ගොඩක් තිබුණට අර ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් තරම් වීඩියෝස් නැහැ. එතකොට මමත් ඉගෙන ගන්න Google එකෙන් සර්ච් කරලා බලලා එතකොට පිටරට වීඩියෝස් බලලා TikTok එකේ එහෙම FB එකේ YouTube එකේ හැම platform එකකම සර්ච් කළා පස්සේ සමහර ඒවා තේරෙන්නේ නැහැ. මොකද ගොඩාක් කල ඉන්ග්‍රීඩියන්ට්ස් පේන්න තිබුණාට මික්ස් කරන්නේ කොහොමද, හීට් කරන්නේ කොහොමද, හීට් ලෙවල් එක කොහොමද කියලා මේ හොයාගන්න අමාරුයි. පස්සේ මම මුලින්ම ඕන එකක් කියලා මේ බඩු ටිකක් ගෙනල්ලා මම හැදුවා. සමහර ඒවාගේ මටත් තිබුණා ඒ කාලේ. පුපුරනවා. එතකොට ඔයාලා ඔය කියපු ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ කියන්නේ පැලෙනවා. එතකොට කියන වතුර වගේ අර ෆ්‍රේග්‍රන්ස් දාපුවම එළියට ඔයිල් වගේ එනවා. කැඩෙනවා. ඊට පස්සේ හරියට පත්තු වෙන්නේ නැහැ. එතකොට විග්ස් එහෙම තෝරගද්දී එහෙම තිබුණට මේ කියන්නේ එක්ස්පෙරිමන්ට් කරලා තමයි මමත් කැන්ඩල්ස් හදන්න ගත්තේ. ඊට පස්සේ මමත් ක්ලාස් එකකට ගියා. මම ඒ ක්ලාස් එකේ විස්තරත් ඔයාලට පස්සේ කියන්නම්. අපි එකටම ওই ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා අපි මුලින්ම අපිට තියෙන වැක්ස් වර්ග ටික කොහොමද කියලා අපි මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම්. මේ මොකද මමත් මුලින්ම මේක නෝට් ඩවුන් කරලා PDF එකක් විදිහට හදාගත්තා. ඔයාලට කියලා දෙන්න ලේසියිනේ. එතකොට මුලින්ම අපිට තියෙනවා සෝයා වැක්ස් එක. එතකොට පැරෆින් වැක්ස්, එතකොට බී වැක්ස්, එතකොට ජෙල් වැක්ස්, එතකොට කොකනට් වැක්ස්. මමත් ඒකෙන් තාම පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ තියෙනවා අපිට ඒ ටික තමයි අපේ තොඩර සෝය වැක්ස් වලත් වර්ග දෙකක් තුනක් විතර තියෙනවා. බටර් සෝය වැක්ස් තියෙනවා. එතකොට තියෙනවා තව හાર્ඩ් සෝය වැක්ස්. මේ හાર્ඩ් සෝය වැක්ස් වලින් මම ඔයාලට කියලා දෙන්නම් මුල ඉඳන්ම කොහොමද මේ එක වැක්ස් එක විදිහට අපි හදලා ගන්න කියලා. ඒ කියන්නේ කැන්ඩල්ස් හදන්නේ කොහොමද? ඒ වගේ හම්බ වෙන වාසි අවාසි ඒ ඔක්කොම වලට තව වීඩියෝ එකකින් ගේන්නම්.